ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ටෝක් විත් සංකල්ප YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂ දක්ෂතා දැක් වූ තරුණ ආරම්භක පිටිකරු පැතුම් නිස්සංක ගැනයි. ඔහුගේ ක්‍රිකට් ජීවිතය වාර්තා සහ වත්මන් තත්ත්වය මේ වීඩියෝවෙන් බලමු. පැතුම් නිස්සංක උපත ලැබුවේ 1998 මැයි 18 වන දින ගාල්ල ප්‍රදේශයේදීය. දරිද්‍ර පසුබිමක සිට ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි ඔහු පාසල් ක්‍රිකට් හරහා තම දක්ෂතා පෙන්වමින් ශ්‍රී ලංකා අන්ඩර් 19 කණ්ඩායම දක්වා ඉදිරියට පැමිණියා. දේශීය ක්‍රිකට් තරඟවලදී සමබර ආරම්භක පිටිකරුවෙකු ලෙස ඔහු ඉක්මනින් අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්. පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වෙන්නේ 2001 වසරේදීය. ඔහුගේ විශේෂ දක්ෂතාවය වන්නේ තමාගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමයි. ඒ සමගම ඔහු ටෙස්ට්, ODI සහ T20 යන තරඟ තුනම නිරන්තරව ක්‍රීඩා කරන ප්‍රධාන ආරම්භක පිටිකරුවෙකු බවට පත් වී අවසන්. හරි, අපි දැන් බලමු පැතුම් නිස්සංකගේ කැරියර් ස්ටැට්ස් ගැන. ඔහු ටෙස්ට් තරඟ 18ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉනිං 31යි, නොදවීම් 2යි. මුල් ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව 1305යි. වැඩිම ලබාගත් ලකුණ 187යි. ඇවරේජ් එක 45ක් රඳවාගෙන තියෙනවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 56.8යි. ODI ගත්තාම මැචස් 74යි, ඉනිං 74යි, නොදැවීම් 5යි. ලබාගෙන තිබෙන මුල් ලකුණු සංඛ්‍යාව 2823යි. ඔහුගේ වැඩිම ලකුණ 210. ඇවරේජ් එක 40.91ක රඳවාගෙන යනවා. ස්ට්‍රයික් රේට් එක 89යි. T20 මැච් 79යි, ඉනිං 78යි, නොදැවීම් 4යි. මුල් ලකුණු සංඛ්‍යාව 2345යි. ලබාගෙන තියෙන වැඩිම ලකුණ 107යි. ඇවරේජ් එක 31.68යි. ස්ට්‍රයික් රේට් එක 127යි. ෆස්ට් ක්ලාස් මැචස් 58යි, ඉනින් 102යි, නොදැවීම් 10යි. මුල් ලකුණු සංඛ්‍යාව 5263යි. වැඩිම ලකුණු 217යි. ඇවරේජ් එක 57.19යි. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 63.8යි. ලිස්ට් ඒ තරඟ 116ක් සහ ඉනින් 116යි, නොදැවීම් 9යි. මුල් ලකුණු 4197යි. වැඩිම ලකුණු 210යි. ඇවරේජ් එක 39.22යි.